මේ තියෙන්නේ 2019 EHT එකේ. ඒ කියන්නේ Event Horizon Telescope එකෙන් ගත්ත ලෝකේ පළවෙනි black hole එකේ ෆොටෝ එක. EHT එක රේඩියෝ ටෙලස්කෝප් එකක්. එතකොට මේ තියෙන්නේ අවුරුදු 5කට කලින් 2014 දී රිලීස් වුණ Interstellar ෆිල්ම් එකේ Gargantua කියන black hole එක. ඒක 2019 ෆොටෝ එකට 100%ක්ම නිවැරදි. Interstellar එකේ black hole එක පිටිපස්සේ ඉන්න නිර්මාතෘවරයා තෝන් කියන භෞතික විද්‍යාඥයා. කිප්තෝන්නේ ෆොටෝස් දෙකම 100%ක් නිවැරදි කියලා කිව්වට අපිට නම් එහෙම පේන්නේ නැහැ. ඒක නිසා ගොඩක් අය ඒ ගැන අහලා තිබ්බා. මේ හින්දා කිප්තෝන් ලෙක්චර් එකක් කරන අතරේ ඒ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දුන්නා. මේ තියෙන්නේ ඉන්ටර්ස්ටෙලාර් චිත්‍රපටයේ බ්ලැක් හෝල් එක. එතකොට මේ තියෙන්නේ රේඩියෝ ටෙලස්කෝප් එකකින් ගත්ත ඇත්තම බ්ලැක් හෝල් එකක ෆොටෝ එකක්. ඒ දෙක එක වගේ නන් නෙමෙයි. ඉන්ටර්ස්ටෙලාර් චිත්‍රපටයේ කැමරා එක කෝණගත කරලා තියෙන්නේ බ්ලැක් හෝල් එකේ තැටියට, ඩිස්කකට. ඒ දැන් අපි කැමරා එක බ්ලැක් හෝල් එකේ උඩට කෝණගත කරමු. එතකොට අපිට පේනවා කලින් පෙනුණු තැටිය නොපෙනී යනවා කියලා. ඊට පස්සේ අපි ෆොටෝ එක බ්ලර් කරලා බලමු. මොකද තාම රේඩියෝ ඇස්ට්‍රොනෝමර්ස්ලාට හොඳ රෙසලූෂන් එකක් නැති නිසා. එතකොට අපිට පේනවා දෙකම එක සමානයි.